සියලු දෙනාටම මම මේ අද අපිට පෙන්නන්න හදන්නේ අපේ ලංකාවේ අඹ වගාවේ තියෙන යම් ගැටලුවක් සම්බන්ධව. ඉතින් මේක ඇත්තටම මෙතන හොඳින් මල් හටගෙන තියෙන අඹ ගහක් තියෙන්නේ. ඉතින් මෙතන මීටර 5 පරතරයට තමයි අඹ වගාව සිදු කරලා තියෙන්නේ. නමුත් අපිට වාණිජ වගාවක මීටර 5 පරතරය යොදනව නම් එන ගැටලුවක් තමයි මෙන්න මේ විදිහට ගස් එකට යාවෙන එක. දැන් ගොඩක් වෙලාවට මීට වැඩි යාවිච්ච තැන් තියෙන මේක. ඇත්තටම මම මේක පෙන්වුවේ මෙතන මල් තියෙන හින්දා. මීට වැඩි ගස් එකිනෙක යාවෙනවා. එතකොට එන ගැටලුවක් තමයි අපිට පළවෙනි එක තමයි අපිට කිමිකල් මේ දැන් මල් වලට කිමිකල් ගහන්න අපහසුතාවයක් තියෙනවා. මොකද මේ අස්සේ තියෙන ඒවට කිමිකල් ගහන්න ටිකක් අපහසුයි. එතකොට අපි උඩින් ගහගෙන ගියාට හරියට වදින්න නැති වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි එතකොට ඒකත් එක්ක අපිට ලෙඩ රෝග පැතිරීම වැඩි වෙනවා. ඒ වගේම තමයි අපිට ක්වොලිටි අඹ ගෙඩියක් ගන්න අපහසු වෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි අපි මේ මල් ගන්න. දැන් ඊළඟ මේක ඇත්තටම ගිය වසරකට වගේ පෙර කප්පාදු කරපු වගාවක්. ඉතින් ඊළඟ එක තමයි මේකේ ගොඩක් වෙලාවට මෙහෙම ගස් යා වුණාම බිමට හිරු එළිය වැටීම අවම වෙනවා. එතකොට අපිට මේ ගහ ස්ට්‍රෙස් කරන්න අමාරු වෙනවා. එතකොට ආතතියට ලක් කරන්න අමාරු වෙනවා. මොකද නිතරම මේ යට සීතල රැඳෙනවා. ගහ පොළොව හොඳට වේලෙනවා නම් අඹ මල් හට ගැනීම මීට වඩා වේගවත් වෙනවා. ඉතින් තාම මේකේ ගැටලුව නැහැ. නමුත් මේකේ ගැටලුව එන්නේ ඊළඟ කන්න එනකොට මීට වැඩිය ගස් යා වෙනවා. ඉතින් ඒක නිසා අපි වාණිජ වගාවක් කරනවා නම් අඹ වගාවක් කප්පාදු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. පරතරය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන ගැටලුව තමයි අපි අඩු පරතර වගාවල් සිදු කළා අර සාමාන්‍ය පරතර වගාවල් වගේ කප්පාදුව කරනවා. ඉතින් එතකොට එන ගැටලුවක් තමයි මේ විදිහට ගස් එකිනෙක යා වෙලා ගස් අතර ඉඩ නැති වෙන එක. ඉතින් අපිට මෙන්න මේ ගහේ කැනොපි එක වටා හොඳට ඉඩ තියෙනම් අපිට ගහට කිමිකල් යොදන්න මේ සියලු නඩත්තු කටයුතු බෑග් ගෙදීම් වගේ සියලු නඩත්තු කටයුතු පහසුයි. ඒ වගේම පැහැදිලිව හොඳට කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ එකට යා වුණාම එන්න පුළුවන් ගැටලු තමයි මම කිව්වේ. අනිත් එක තමයි මෙතන දැන් සමහර වෙලාවට අපි එහා මෙහා යනකොට මේ මල් කිනිති වලට හානි වෙනවා. ඒ වගේම තමයි ගෙඩි තියෙන කාලේ වුණත් ගෙඩි වලට හානි වෙනවා. අනිත් එක තමයි මේක ගෙඩි කඩලා ඉදිරියේදී ගෙඩි ට්‍රාන්ස්පෝර්ට් කරනකොට ගැටලු මතුවෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි මේ වගේ වගාවක් කප්පාදු කරනවා නම් ටිකක් අතු කොට වෙන්න කප්පාදු කරන්න ඕන. කොට කළා. එතකොට ගොඩක් අය කියන දේක් තමයි මේක කප්පාදු වැඩි ඕවර් ප්‍රූනින් කියනවා. ඊට පස්සේ හાર્ඩ් ප්‍රූනින් කරන්න එපා කියනවා. නමුත් අපි අඩු පරතර වගාවල් දානවා නම් අනිවාර්යෙන් මේ දේ කරන්න ඕන. නැත්නම් අපිට සාමාන්‍ය වගාවල් කරාට කමක් නැහැ. ඉතින් ලංකාවේ තියෙන ගැටලුව තමයි මේ තාක්ෂණික ගැටලුව. අපි ගොඩක් වෙලාවට පරතරය විතරයි අඩු කරන්නේ. අඩු කළා අනිත් සියලු කටයුතු කරන අර අඩි 25 30 වගේ පරතර වලට අඹ යොදනකොට කරන ක්‍රියාකාරකම් තමයි කප්පාදු තමයි අර නඩත්තු කටයුතු තමයි සිදු කරන්නේ. නමුත් ඒක හැම වෙන්නේ නැහැ. මොකද මේක වැඩි දියුණු කරන ලද ක්‍රමවේදයක්. ඉතින් ඒ ක්‍රමවේද අනුගමනය කරනවා නම් අනිත් නඩත්තු කටයුතු ඒ විදිහට කරන්න ඕන. නැත්නම් අපිට ගුණාත්මක යුතු ඉහළ ලස්සනක් ගන්න බැරි වෙනවා. දැනට ලංකාවේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ අඩු පරතර වගාවන් වලට ගියාට මේ නඩත්තු කටයුතු හරියට සිදු කරන්නේ නැති. ඒකත් එක්ක තමයි ලංකාවේ අඹවල ගුණාත්මය මේ වෙන විට ඉදාම අඩු වෙලා මිල අඩු වෙන්න හේතුව. ඉතින් මේ ගැන සැලකිලිමත් වුණොත් අපිට ඉදිරියේදී මේ අඹ වගාව පිටරටට ගෙනියන්න හොඳ රුකුලක් වෙයි.